කැපිටල් ලයින්ස් පල්C එක 2025 දෙසැම්බර් 16 වන අද දවස තුළ 26.6%කින් කොටසකමල ඊයේ දවසට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා 51.40 ඉඳන් 65.10 දක්වා. මේකට හේතුවක් වෙන්න ඇත්තේ දෙසැම්බර් 15 හවස 4ට විතර පබ්ලිෂ් කරලා තියෙන මේ කෑෂ් ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එක වෙන්න පුළුවන්. මොකද දෙසැම්බර් 15 වෙද්දි මාකට් එක ක්ලෝස් වෙද්දි කොටසක මිල 51.740යි. එතකොට කොටසකට රුපියල් 12ක ඩිවිඩන්ඩ් එකක් දෙනවා කියන්නේ ඒක ආයෝජකයන්ට හොඳ අවස්ථාවක්. මම මේ කෑෂ් ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එක ගැන ඩීටේල් පැහැදිලි කරන්න යන්නේ. මොකද මම කෑෂ් ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එකක් හරියට කියවගන්න කොහොමද කියන එක විනාඩි 10ක විතර වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඊට අමතරව ඔයාලට මේ දකුණු පැත්තේ උඩින් පේන කාඩ් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ වීඩියෝ එක කරන වෙලාවේ CSE.lk වෙබ්සයිට් එක හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. මොකද මේ කෑෂ් ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එක මේ වෙලාවේදී මාකට් කියන එකට ගිහිල්ලා අපි කෝපරේට් ඩිස්ක්ලෝසර්ස් වලට ගියාම හරිනම් කෑෂ් ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එක තියෙන්න ඕන. දෙසැම්බර් 15 හවස 4ට විතර දාලා තියෙන ඒ කෑෂ් ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එක වෙන්නන්නේ නැහැ. එතකොට ඔයාලට කැපිටල් ලයන්ස් PLC එකේ මේ කෑෂ් ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එක බලා ගන්න ඕන නම් කම්පැනි ඩීටේල් තියෙන තැනට ඔයාලට යන්න වෙනවා. එතකොට ඔයාලට මේ විදිහට කම්පැනි ඩීටේල් තියෙන තැනට යන්න වෙනවා. ඊට පස්සේ එතනට මේ විදිහට ගියාට පස්සේ ඔයාලට පුළුවන් announcement කියන එකට යන්න. ඊට පස්සේ announcement කියන එක යටතේ Capital Alliance PLC එකේ දීලා තියෙන ඔක්කොම announcement එක තියෙනවා. එතන මේ cash dividend කියන එක ක්ලික් කරාම ඔයාලට මේ විදිහට මේ announcement එක බලා ගන්න පුළුවන්.